කෑම ටික නම් පට්ටම රහයි අම්මේ මා රහයි. අනේ රහයි නෑ. තව ටිකක් බෙදා ගන්න පුතේ එනා. අනේ කෙල්ල ආසාවෙන් කන්නේ. කන්න පුතා ඇති තරම් කන්නකෝ ඈ. කෑම හදනවා නම් ඔය ගානටවත් හදන්න ඕනේ. අපේ අම්මලා ඉතින් ඉස්සර ඕකනේ කට කැඩෙනකන් කිව්වේ. පුතාටත් මං කියලා දෙන්නම්. පුතත් යකෝ හදන විදිය ඉගෙන ගන්න ඕනේ. අපේ පරම්පරාව නම් ඔය විදියට ඉතින් කෑම හදන්න පුළුවන් මට විතරයි. මේ තාත්තා යාළුවෙත් ඕවා කාලා. තාත්තට ටිකක් තියන්න ඈ. එයාත් ආසයි කන්න. බෙදා ගන්න. සුදු කෑම රහයි නේ පුතේ. අපෝ අද නම් රහ නෑ අම්මේ. අපරාධ මෙච්චර බෙදාගත්තේ. වැඩි වගේ. රහ නෑ. රහ නැත්තේ කියන්නේ. ඈ? අයියනේ. මුන්ට මේ දුක් මහන්සි වෙලා මේ උයලා දුන්නාම මට ඒක රහ නෑ කියලාද කියන්නේ? ඈ? තව කෑ ගහලා කියපුවා මට එන්න හෙන්න. නෝනි යකෝ මුන්ට මේ දුක් මහන්සියෙන් උදේ පාන්දර නැගිටලා කෑම හදලා දෙන්නේ. මුන්ට ඒකවත් අගයන්නේ නෑ. තොපි උදව්වත් කරනවද මට කෑම හදන්න? ඈ? මං කොච්චර අමාරු පොල් බිඳලා ගාලා ඈ මැල්ලුම් මලවල ඕවා කරන්න එන වෙලා යනවා. තොපිට කරා වැඩි. ඒකයි මේ හැමදේම. හිටපන්කො මං තාත්තා කියන්න. අයියෝ ඉතල වැඩන්නේ. වයසට ගියාම තොපි සලකයිද අපිට? ඈ? වයසට ගියාම තොපි සලකයිද අපිට? ඉතින් මාළු මඩම් වල තමයි නගින්න වෙන්නේ. උඹට ආයි කෑම හදන්න දෙන්නේ නැහැ බලන්නේ. මුල්කගනි ලතාගේ. ඈ? උඹට ඒවනේ රහ ඒව කපා. අරටි. 哎呦我的妈！